දරුවනේ අද අපි කතා කරන්න යන්නේ 2024 ගණිතය සාමාන්‍ය පෙළ විභාගයේ පෙරහුරු පරීක්ෂණයේ පළවෙනි කොටසේ 5 වෙනි ගාන. අපි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. රූපයේ දැක්වෙන ABC සහ PQR ත්‍රිකෝණ දෙක අංගසම වීම සඳහා සපිරිය යුතු සෙසු අවශ්‍යතා පහත ප්‍රකාශ තුනෙන් තෝරා ඊට යටින් ඉරක් අඳින්න. හරි අපි බලමු. කතා කරමු අංග සම වෙන අවස්ථා මොනවද කියලා. අපි දන්නවා කර්ණ පා ඊට පස්සේ කෝ අනිත් එක පා. ඔහොම අවස්ථා හතරක් යටතේ අංග සම වීම සිදු වෙනවා. හරි දැන් අපි බලමු මොනවද මේ දීලා තියෙන ත්‍රිකෝණ දෙකේ සමාන වෙලා තියෙන්නේ. ඒකේ පෙන්නලා තියෙනවා ABC ත්‍රිකෝණයේ AB පාදයත් PQR ත්‍රිකෝණයේ PQ පාදයත් සමාන වෙලා කියලා. තවත් කෝණ දෙකක් සමාන බව පෙන්නලා තියෙනවා. ABC කෝණයත් PQR කෝණයත්. දැන් අපි කලින් කතා කරපු අංග සමවීමට අදාළ අවස්ථා සඳහා අපි බලමු පහත දීලා තියෙන 1 2 3 කියන අවස්ථා ගැලපෙනවද කියලා. දැන් අපි පළවෙනි අවස්ථාව ගත්තොත් AC සමානයි PR. එතකොට AC සමානයි PR දුන්නොත් එහෙම මෙතන සමාන වෙලා තියෙන්නේ මොකක්ද? පාද දෙකකුයි කෝණයකුයි. ඕක කියන්නේ පාකෝපා අවස්ථාවනේ. පාකෝපා අවස්ථාවේදී අංග සම වීමට නම් අනිවාර්යෙන් අවශ්‍යතාවය වන්නේ පාද දෙක අතර කෝණය සමාන වීම. එහෙනම් මේ පළවෙනි ප්‍රකාශය ඒක අපිට කෙලින්ම කියන්න පුළුවන් ඒක වැරදි පිළිතුරක්. එහෙනම් අපි දෙවෙනි පිළිතුරට ගත්තොත් BC සමානයි QR කියලා. BC සමානයි QR ගත්තොත් එතනදි සමානලා තියෙන්නේ පාද දෙකකුයි කෝණෙකුයි. පාද දෙකකුයි කෝණෙකුයි. ඒ පාද දෙක අතර කෝණය නේද සමාන වෙලා තියෙන්නේ? හරි. ඒ අවස්ථාව යටතේ ඒක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ඕ තව එකක් දෙලා තියෙනවා මොකක්ද? BAC කෝණය සහ RPQ කෝණය. එතකොට මොකක්ද? කෝණ දෙකකුයි පාදෙකුයි. කෝණ දෙකකුයි පාදෙකුයි. එම අවස්ථාව යටතේ මොකක්ද? කෝපා අවස්ථාව යටතේ ඒක අංග සම වෙලා තියෙනවා. එහෙනම් දෙවෙනි පිළිතුර නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. අපි තුන්වෙනි අවස්ථාව සැලකුවොත් තුන්වෙනි අවස්ථාවේ දීලා තියෙන්නේ AC සමානයි PQ කියලා. එතකොට AC සමානයි PQ සැලකුවොත් එක ත්‍රිකෝණයක AC අනිත් ත්‍රිකෝණයේ ඒ සමාන වුණ පාදයක්ම නේද සමාන කරලා තියෙන්නේ. එතනදී අපිට කියන්න බෑ මේක අංග සම වෙන අවස්ථාවක් කියලා. එහෙනම් අපිට මේ පිළිතුරත් නොසලකා හැරිය හැකියි. එහෙනම් අපිට පිළිතුර වශයෙන් දෙක ගන්න පුළුවන්. එකක් පාකෝපා අවස්ථාව අනිත් එක කෝකෝපා අවස්ථාව.